Hi guys. ඔබ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් අද වීඩියෝ එක අපි කරන්න යන්නේ mathematics grade 10 second lesson එක square root part 1 book එකේ. ඒකනේ ගොඩක් කට්ටියට stuck වෙලා තියෙන දේ තමයි first approximation කියන එක. ඉතින් අපි ඒකට යන්න කලින් පොඩි normal example එකක් කරලා බලමු. මේකේ square විතර පේනවද දන්නේ 144 ස්ක්වයර් රූට් එක හැමෝම දන්නවා ඒ කියන්නේ 12 ඒවා දෙකක් 12 සාරා 12 equals 144 නේ ඒ කියන්නේ 12 තමයි මේකේ approximation එක හරිද එතකොට like මේ වගේ කරලා නම් සාමාන්‍යයෙන් හෙන්නේ නෑ අපිට එන්නේ මෙන්න මේ වගේ කරා පහ ඉලක්කමේ පොඩි වුණාට ගොඩක් අමාරුයි මේක හදන්න. මේකට කලින් තියෙන ස්ක්වයර් වැලියු එක මොකද්ද? 2 times 2 1 times 1 අපි හැමෝම දන්නවා 1 2 times 2 ඒ කියන්නේ 4. එතකොට 3 times 3 ඒ කියන්නේ 9. කෝ 5. අන්තිමට අපි දැන් හොයන්න යන්නේ. ඉතින් මේ වගේ මේ තමයි first approximation කියලා. මේ වගේ හොයන්නේ අපි ඉස්සෙල්ලාම හොයන්න ඕනේ පහ ළඟ මොකේටද? 9ටද 4ටද? දෙපැත්ත තියෙන සංඛ්‍යා දෙක ගැන විතරක් හිතන්න. පහ ළඟ මොකේටද? 4ට. ඒ කියන්නේ එකක ગેප් එකයි. මේතර තියෙනවා ગેප් එක 4. 4යි මෙතන -1. ඒක එකකයි ગેප් එකක් තියෙනවා. එතකොට අපි ගන්නේ 4. දැන් දෙවරක් දෙක හරියන්නේ නැත්තම් දෙවරක් දෙක හරියන්නේ නැත්තම් අපි මොකක්ද ගන්නෙ? දෙවරක් දෙක හරියන්නේ නැත්නම් අපි ගන්න ඕනේ 2.1 times 2.1 2.1 times 2.1 හරිද එහෙම කියන්න බෑ. ඉතින් ඒ වදිහට 2.2 2.3 2.4 ඒ වගේ හදාගෙන ගිහිල්ලා අපි ගන්න ඕනේ මේකට වඩා වැඩි ඉලක්කමක්. ඒ කියන්නේ 5.21 આવුත් නැත්නම් 4.91 આવුත් මොකද්ද මේ දෙකම ළඟ මේක ළඟ 5 වලින් ළඟම මේක කොහොමද 5 වලින් ළඟ මේක මොකද දැන් මේකේ මේ මේතල ඉඳන් පොයින්ට්ස් ගණක් ඕනේ 5 වෙන්න කීයද පොයින්ට්ස් ඕනේ 9යිනේ පොයින්ට්ස් ඕනේ මේකට 5 වෙන්න මේ ඉලක්කම 5 වෙන්න පොයින්ට්ස් ඕනේ 9යි මේ ඉලක්කම 5 වෙන්න මයිනස් වෙන්න ඕනේ කීයද 21ක් එතකොට ළඟ මොකද්ද මේක එතකොට අපි තෝරගන්නේ මෙන්න මේ ඉලක්කම 4.91 හැදුනේ කොහොමද අපි හිතමු 4.91 හැදුනේ 2 times 1 කියලා 2 times 1 square එතකොට අපි මේක first approximation එක හැටියට ගන්න 2.1 අපි ඇත්තටම හැදුවොත් ටිකක් වෙලා යනවා ඉතින් මල්ටිප්ලයි කරන වැඩ නම් ඉතින් මේක තප්පර ගණන් විතර හදන්න ඉතින් මම එච්චර වැඩෙන්නේ නෙමෙයි ඒක නිසා හිමීට හදාගෙන අපි ගමු උත්තරේ 2.5 ගමු 2.5 එකේ පොයින්ට් එක අයින් කළා මල්ටිප්ලයි කරලා අන්තිමේදී පොයින්ට් දෙකක් එක ළඟට ඇඩ් කරන එක උත්තරයි තියරන් තියෙන්නේ පේනවා කියලා හිතනවා අවුල් දෙක මල්ටිප්ලයි 5 times 5 25 plus දෙකක් යනවා දෙවරක් 10යි 2යි 12යි දෙවරක් 10යි එකක් යනවා දෙවරක් දෙක 4 එකයි 5යි 5 2 6 ළඟවත් නැහැ නේ ප්‍රශ්නයක් හරි ඒක ළඟ නැහැ ඒක දැන් තියෙන්නේ මෙන්න මේ හරිය 6.25 ඒ කියන්නේ ඒකට වඩා ඈතින් ඉන්නේ පියා 6.25 ඉන්නේ පහට වඩා ගොඩාක් ඈතින් තව හෝල් නම්බරයකුත් ඒක ගන්න වෙන්නේ නැහැ ඒක සාමාන්‍යයෙන් තේරෙනවා මේ වගේ ගණන් හදාගන්න මේ වගේ ඈත ඒවා ඉන්නේ නැහැ කියලා පුළුවන් තරම් ගන්න මේකට පිටිපස්සෙන් තියෙන එකයි මේකට ඉස්සරහින් තියෙන 5.1 ඇවිල්ලා 5.3 આવොත් ගන්න 5.1 කියන එකේ ස්ක්වයර් රූට් ඒ වගේ එතකොට දැන් මේක 2.1 වලින් නම් ගියොත් 2 1 2 1 1 times 1 1 1 times 2 2 1 2 times 1 1 2 sorry 2 times 2 4 4
4.41 දැන් මේක තියෙන්නේ මේකට ඊට පස්සේ 4.41 කියන්නේ 2.1 ස්ක්වයර් ඒ කියන්නේ මේක දෙකෙන් මල්ටිප්ලයි වුණාම එන්නේ මෙන්න මේ උත්තරේ දැන් 2.2 හැදුවොත් 22 multiplied by 22 දෙවරක් දෙක හතරයි දෙවරක් දෙක හතරයි දෙවරක් දෙක හතරයි දෙවරක් දෙක හතරයි 4 8 4 දැන් මේකට වඩා මේ 4.41 වලට වඩා මේකට ළඟයිනේ මේකට වඩා වැඩි මේ දෙක මැද ඉන්නේ එතකොට අපි මේක කෙලින්ම ඉරේස් කරනවා 2.1 ස්ක්වයර් එක හරියන්නේම නැහැ දැන් ඉන්නේ අපේ ගෙස් එක 2.2 2.2 square ඒ කියන්නේ 2.2 square 4.84 2.2 square equals 4.84 දැන් මේක තමයි අපේ ගෙස් එක මේකට කලින් තියෙන්නේ දැන් 2.3 හැදුවා 9යි දෙවරක් 3යි දෙවරක් 3යි දෙවරක් දෙක 4යි අන්න 9 2 5 දැන් මේකට මේ 5 වලට පස්සේ ඉලක්කමක් හම්බ වෙනවා මොකද්ද 2.3 square equals 5.29 දැන් තමයි අපේ ගෙස් එක ඉන්නේ මේකට කලින් ඉලක්කමකුත් හොයාගත්තා මේකට පස්සේ ඉලක්කමකුත් හොයාගත්තා එතකොට දැන් අපිට කරන්න තියෙන්නේ මේකට මොකද්ද මේ දෙකේ ළඟම කියන එක හොයාගන්න විතරයි 5 වෙන්න නම් මෙයාට ඕනේ තව හරියටම 6යි 1යි 10යි 5 අඩු කරලා බැලුවොත් 0.2යි 4.84යි මේක එකක් යනවා මෙතන 9ක් වෙනවා 610 මෙතෙන්ට ඕනේ 5 වෙන්න 16ක් ඕනේ පොයින්ට් හරිද මේකට 5 කින් අඩු කරනවා 20 මේ 5.29 ඒත්තලම කෙලින්ම තේරෙනවනේ ඔයාලට මෙතන 5.29 අඩු කරාම මෙතෙන්ට තව 5 වෙන්න අඩු වෙන්න ඕනේ පොයින්ට්ස් 29ක් කියලා එතකොට එතන ඉන්නේ 29 කොහොමද දැන් මේ දෙකෙන් ළඟ මොකද්ද චූටි මිලක්කම 16 එතකොට 5 වල approximation එක තමයි මේක 4.84 අපි මේ 4.84 කියන එක ලියන්නේ නැහැ අපි ලියන්නේ 2.2 square එහෙම ලියවෙන්නේ මෙන්න මේ විදිහට 2.2 square is first approximate මේ පණුව දෙන්නෙක් වගේ අඳිනවා 2 5 ඒ කියන්නේ මේව දෙකක් එකතු කර ඒ කියන්නේ මල්ටිප්ලයි කරාම 2.2 ඒවා දෙක ළඟම උත්තරේ තමයි 5 එතකොට දැන් ස්ක්වයර් නම් එක නෙමෙයි මේක එතකොට 2.2 multiplied by 2.2 equals නෙමෙයි first approximate ඒ කියන්නේ පණුව දෙන්නෙක් වගේ අඳිනවා 5 අන් එහෙම තමයි මම කට්ටිය මේ ගාන හදන්නේ මේක කොච්චර ලකුණක් මේක ස්ක්වයර් එකක් වුණත් ස්ක්වයර් එකක් නොවුණත් ඒක හදාගන්නේ ඒ විදිහට තමයි ගොඩක් කට්ටිය තැන් දෙයක් තියෙනවා මම ඒක ඊළඟ වීඩියෝ එකේ හදලා ඔයාලට පෙන්නන්න එතන විනාඩි 10ක් ගියා නම් බයි